හෙලෝ කොහමද? ඔයාලා හැම කෙනෙක්ම ආදරෙන් පිළිගන්නවා යුනිවර්ස් ලයිෆ් මගේ YouTube නාලිකාවට. ඔයා තවමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා notification on එකේ තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති මාර්තු මාසේ 29 වන දින ප්‍රබලව විශ්වයේ විශාල ශක්ති පරිවර්තනයක් සිදු වෙනවා කියලා. මේ ශක්තිය උපයෝගී කරගෙන ඔයාගේ බලාපොරොත්තු අභිප්‍රායන් ඉක්මනින් සඵල කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අමාවක දවසේ යෙදিলা තියෙන්නේ 29 වෙනි සෙනසුරාදා දවසක. ඒක නිසා 29 වෙනිදා ගොඩාක් බලවත් දවසක්. ජීවිතයට අලුත් ලැබීම් ඒ අතර මුදල් ලැබීම්, හදිසි ධන ලාභ, තෑගි ලැබීම්, අලුත් සම්බන්ධතා, නව රැකියා, පවතින රැකියාවේ වෙනස්කම්, උසස්වීම් මේ ආදිය මේ වෙනස්කම් යටතට ගන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ නව පෙරලියක් සිදුවන කාල පරිච්ඡේදයක ආරම්භය තමයි මාර්තු 29 වෙනිදා ඔයාලට උදා වෙන්නේ. ඔයාගේ ජීවිතයේ ධනාත්මක වෙනස්කම් රාශියක් සිදු වෙන්න පටන් ගන්න කාල සීමාවක් තමයි මේ උදා වෙන්නේ. මේ ශක්තියට ඔයාගේ ධනාත්මක වෙනස්කම් ළඟා කරගන්න අවශ්‍ය නම් ඒ සඳහා ඔයාගේ ඕරාව ශක්තිමත් වෙන බයිනොරල් භාවනාවල් වලට සවන් දෙන එක ඉතා වැදගත්. දවසට විනාඩි කිහිපයක් අරන් භාවනා කරන්න පුරුද්දක් තියාගන්න කියලා මම කලින් වීඩියෝස් වලත් ඔයාලට කියලා තියෙනවා. නින්දට යන වෙලාවේ හරි චූටි වෙලාවක් අරන් විනාඩි 5ක් 10ක් හොඳටම ඇති. අහන ගමන් නින්දට යන්න. වෙලාවක් නැහැ කියන අයට මම එහෙම කියන්නේ. ඔයාට දවසේ කැමති ඕන වෙලාවක මේ දේවල් වල නියැලෙන්න පුළුවන්. ඔයාට මේ වෙලාවේ අවශ්‍ය දේවල් ඒ කියන්නේ 29 වෙනිදාට මම මේ කියන්නේ විශ්වයට ලියන්න. හිත කැඩෙන්න, බිඳෙන්න, දුක හිතෙන්න දෙන්න එපා. දුක හිතන දේවල් හිත කාලය ගත කරන්නම එපා 29 වෙනිදාට. 29 වෙනිදාන් පස්සෙත් එපා. හරිද? ඔයා බුද්ධිමත් තීරණ ගන්න ඕන කාල සීමාවක්. මොකද ඔයාගේ ජීවිතයට අලුත් අවස්ථාවන් උදා වෙන්න පටන් ගන්නවා. ඒ අවස්ථාවලින් ඔයා ප්‍රයෝජන ගත්තේ නැත්නම් ඔයාට මේ අවස්ථාවලුත් මිස් වෙනවා. ඔයා 29 වෙනිදාට ගිතෙල් මිශ්‍ර ආහාර සත්තුන්ට කන්න දෙනවා නම් ගොඩාක් හොඳයි. අනිවාර්යෙන් පොඩි හරි දෙයක් හදලා දෙන්න. කපුටන්ට කෑම දෙන්න. ඕනම කුරුල්ලෙක්ට කෑම දැම්මට කමක් නැහැ. කපුටන්ට ගිතෙල් මිශ්‍ර ආහාර දෙන්න තියෙනවා නම් සෙනසුරාදා දවස ගොඩාක් හොඳයි. ඒ වගේම පාරින්න අහිංසක අසරණ බල්ල පූසන්ටත් කන්න දාන්න පුළුවන්. ඒ වගේම දුගී දුප්පත් අසරණ මිනිස්සුන්ටත් කෑම වේලා කෑම පාර්සලයක් දෙන්න පුළුවන් නම් ඔයාට ගොඩාක් හොඳ දේවල් ඔයාගේ ජීවිතයට ඉක්මනින්ම අහන්න දකින්න ලැබෙයි. තව දෙයක් සෙනසුරාදා දවස 29 වන සෙනසුරාදා දවස ගෙදර පිලි නොකා ඉන්නවා නම් ගොඩාක් හොඳයි. පිලි හදන්න එපා. ඒ වගේම කරන්නම දෙයක් නැත්නම් ඔයාලා හදන්න ඕන. මාසේ එක දවසක් හරි සෙනසුරාදා දවසක පිලි හදන්න නැතුව ඉන්න. ඔයාගේ නිවසට ඔයාට ගොඩාක් සුබ වෙයි. හැම සෙනසුරාදාවකම කරන්න බැරි නම් මාසේ එක සෙනසුරාදාවක හරි ඒ දේ කරලා බලන්න. තව දෙයක් ඔයාගේ ඍණ ශක්තිය ඉවත් වෙලා ඔයාගේ ඕරාව ශක්තිමත් වෙන්න ඕනි. 29 වෙනිදා රාත්‍රියේ නිින්දට යන්න කලින් ඔයා මේක කරන්න ඕනි. දෙහි ගෙඩියක් අරන් දෙකට කපලා එක බෑයක් ගන්න. මේ බෑයට ලුණු කැට ටිකක් උඩින් තවරන්න. ටිකක් ඇතුළට ඔබලා එක බෑයක ලුණු කැට ටිකක් තවරලා මේක කරන්න ඕනේ. ඔයාගේ නිවසේ සියලු වැඩ අවසන් කරලා ඔයා වොෂ් දාලා ඇඳට යන්න ඉන්න වෙලාවට තමයි ඔයා මේක කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා මේ ලුණු තැවරු දෙහි බෑය ඔයාගේ කකුලේ විලුඹේ අතුල්ලන්න. කකුල් දෙකේම අතුල්ලන්න විලුඹේ. දෙහි බෑය ඊට පස්සේ වීසි කරලා දාන්න. කකුල් දෙක හොදන්න යන්න එපා. ඔයා එහෙම්ම නිින්දට යන්න. ගෙදර සියලු දෙනාටම කරනවා නම් හොඳයි. හැබැයි ඒ එකින් එක්කෙනාට වෙනම දෙහි බෑයක් ගන්න ඕනේ. ඔයාගේ කකුලේ අතුල්ලපු දෙහි බෑය වෙන කෙනෙක්ගේ කකුලේ අතුල්ලන්න බෑ.
සෙනසුරාදා දින ඔයා නාද්දී ඔයා නාන අන්තිම වතුරකට ලුණු කැට ස්වල්පයක් එකතු කරන්න අමතක කරන්න එපා. 29 වෙනිදාට නිවසට සුවඳ දුම් අල්ලන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ ටිකත් මතක තියාගන්න. ඔයාගේ නිවස පිරිසිදුව පිළිවෙලට තබා ගන්න. කැඩිච්ච බිඳිච්ච දේවල් තියෙනවා නම් ඒවා අයින් කරන්න. නිවසට හොඳට ඉර එළිය වැටෙන්න සලස්වන්න. ජනෙල් දොරවල් ඇරලා හොඳට ඉර එළිය වාතාශ්‍රය ඇතුළට ලැබෙන්න සලස්වන්න. දවසේ අනිවාර්ය වේලාවක් ඔයා වෙනුවෙන් වෙන් කරගන්න. ව්‍යායාම කරන්න, භාවනා කරන්න, ඔයාගේ ජර්නල් එක ලියන්න අනිවාර්ය වේලාවක් වෙන් කරගන්න. ශරීරයට අවශ්‍ය හොඳම දේ වතුර, ආහාර පාන ලබා දෙන්න. අද කරන්න තියෙන දේ අදම කරන්න. වැඩ කල් දාන්න එපා. ඔයාට අවශ්‍ය දේ වෙනුවෙන් වැඩ කරන්න. අනුන් ගැන හොයන්න කාලය ගත කරන්න එපා. අර අපි කියන්නේ කේලම් හොයනවා කියලා. අනිත් අය ගැන දේවල් හොයන්න, ඇඟිලි ගහන්න යන්න එපා. ඒ වගේම අන් අයගේ ජීවිතයට බලපෑම් කරන්න, අකුල් හෙලන්න දේවල් කරන්න එපා. ඒ දේවල් වල නරක ප්‍රතිඵල නරක විදිහට ඔයාගේ ජීවිතයට බලපානවා. ඒ නිසා ඔයා ආස විදිහට ආස දේවල් ඔයා වෙනුවෙන් කරන්න. ඔයා ලස්සනට ජීවත් වෙන්න. ඔයාගේ ජීවිතේ ලස්සන වෙන්නේ ඔයා කරන, කියන, හිතන, පතන දේවල් වලින්. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.